රෙදි පිළි. මේ ටියුට් එක හැමෝටම ලැබිලා නේද? මේක හැමෝටම ලැබිලාද? මේක හැමෝම ගත්තද? ලැබුණ නැති අය ඉන්නවද? තව මේ ස්ලිප් එක වගේ චෙක් කරන්න බැරි වෙච්ච ඒ කට්ටියකුත් ඉන්නවා. කොයි මාසේ පේමන්ට් එක දාලාද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ඕනේ. මේක ලැබිලාද කියන්නකෝ. කොහොම හරි කමන්න හැමෝම ගාව දැන් මේක තියෙනවා. ගිය සතියේ තිබ්බ නැති අයටත් මේ සතිය ආව නෙමෙයි ටියුට් එක. හරි හැමෝටම තියෙනවා. මාර ප්‍රශ්නයක් උනේ ටියුට් ටික ඔක්කොම හැමෝටම ලැබෙනකම්ම ඉන්න ලොකු කාලයක් ගියා. මම කලින්ම ගන්න කියන්නේ ඒක. දැන් මම ඔන්න පරිරක්ෂණයේ ටියුට් එක කලින්ම ගන්න කියනවා. මම ලබන මාසයේ පරිරක්ෂණය පටන් ගන්නවා. ඒ නිසා මම දැන්මම දැනුවත් කරලා තියෙන ඒක ඉක්මනට ගන්න. මේ වගේ පරක්කු වෙනකම් හිටියොත් එimhe මට ටියුට් ප්‍රශ්න බේරලා ඉවරයක් නැති වෙනවා. ටියුට් මේක සමහරුන්ට ටියුට් යවලලු ලැබිලා නැහැ. යවලා ලැබිලා නැහැ. ඊට පස්සේ සමහරුන්ට දෙක ගිහිල්ලා ප්‍රශ්න කොටයි. ඒ නිසා දැන් මේ මාසේ තමයි හැමෝටම මොන ටියුට් එක හැමෝගෙම අතේ තියෙන්නේ මේක. ඒ නිසා ඔන්න මම දැන්ම කියනවා ජූනි මාසේ මුලින් ඉඳලා ටියුට් ගන්න පටන් ගන්න පරිරක්ෂණය. හරිද? ජූනි පේමන්ට් එක කරපු ගමන්ම ඔයගොල්ලන්ට පරිරක්ෂණය කියලා ටියුට් එකක් එනවා. ඒක ආහාර පරිරක්ෂණයේ පාඩම අපි පටන් ගන්න. කොහොමද ලබන මාසේ ආහාර පරිරක්ෂණය පටන් ගන්නවා. එතකොට මේකේ ඉන්නවනම් බදාද පන්තියේ කට්ටිය බදාද ඔයාලගේ තව දැනුම් දීමක් තියෙනවා. ඕගොල්ලන්ට මුල් පාඩම් නැවත අවශ්‍යයි බදාදයකට එන්න. බදාද කට්ටිය කොහොමත් එන්න ඕනේ සඳුදායකට. මොකද 13 කෙරෙන්නේ සඳුදා. එතකොට හරි. ඔයාලට මුල් ටික කෙරිලා නැති අය මෙතන ඉන්නවනම් අලුතෙන් ආවා ඉන්නවනම් ඒ අය බදාදට එන්න. බදාද ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණොත් මේ වගේම රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ දැන් දින දෙකයි ක්ලාස් එක. බදාද සහ සඳුදා. එතකොට සඳුදාට බදාද කට්ටිය අනිවාර්යෙන් සඳුදාට සම්බන්ධ වෙන්න ඕනේ. 13 කෙරෙන්නේ සඳුදා. දැන් අපි ඔයාලගේ මේ රෙදි පිළිවරුණාට පස්සේ මම කියන්නේ ඒ කියන්නේ ලබන දැන් මේ ඉවරයි වෙනවනේ ළඟදීම රෙදි පිළි. ඒක නිසා මම දැනුම් දුන්නේ. එහෙම තමයි පන්ති යන්නේ. බදාද සහ සඳුදා දින දෙක තමයි යන්නේ ඔයාලගේ පන්ති. හරි. මට පොඩ්ඩක් මතක් කරගන්න කොතනද නවත්තලා තියෙන්නේ. සිද්ධි හඳුනා ගැනීම ඉවරද? මේසරෙද්ද මේසරෙද්ද අදින්න මතක් කරන්න කියලා කිව්වා. අපි මේසරෙද්ද ඇඳලා නැහැ. එහෙනම් යමු ඒක. අපි ඉන්නේ ගෘහ පිළිවෙල ඒ කියන්නේ. ගෘහ පිළිවෙල හරි. මේසරෙද්දක් අපි දැන් මේසරෙද්දක් ඇතිරීමේ ප්‍රයෝජන ඒ ටික මේ ටියුට් එකෙත් ඔක්කොම විස්තරේ තියෙනවා. දැන් ඕගොල්ලන්ට එනවා මේසරෙද්දක් අඳින්න. එනවා කියන්නේ ඒකද දන්නේ නැහැ. මම කියන්නේ ආවොත් හරිද? එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. හරිද? බොහෝ විට එන්න පුළුවන් මේ සමචතුරස්‍රාකාර මේසයකට. මොකද මේ රවුම් මේසයකට ආවා. එතකොට බොහෝ විට රවුම් මේසයකට ආයෙන්නත් පුළුවන්. ඉතින් කියන්න බෑනේ. දෙකටම ලෑස්ති වෙලා යන එක හොඳයි. දැන් අපි හිතමු දැන් මේක නම් මේ සෙන්ටිමීටර 15ක 115ක දෙන මම ඒක හැදිලා තියෙන විදිහ කියන්නම්. සෙන්ටිමීටර 115ක විස්කම්බයක් තියෙන මේසයක්. කියන රවුම් මේසයක්. හරිද? මේ රවුමේ රවුමක ප්‍රමාණය බලන්න විස්කම්බේ ඉන්නේ. හරියට රවුම ඇඳ ගන්න මගේ දැන්. මෙන්න මේ විදිහටනේ. හරියට රවුමේ විස්කම්බේ බලන්නේ කොහොමද? දැන් මේක සෙන්ටිමීටර 115යි. හරිද? සෙන්ටිමීටර 115යිද? මේස ප්‍රමාණය හැබැයි. දැන් ඕගොල්ලෝ මේ මේසෙට මේ තරම්ම මේසෙද්දක්ද දාන්නේ? නෑනේ. මේසෙද්ද ටිකක් ලොකු වෙනවනේ. ඕනෑම මේසෙක රවුම් කොටු ත්‍රිකෝණ ඕන එකක්. හරිද? මොනම මේසෙකට උනත් අද්දරින් පහළට හැලෙන. ඒ කියන්නේ ඔහොම යටට හැලෙන මේසෙද්ද දාපුවම හැලෙන ප්‍රමාණයක් තියෙනවනේ. අද්දරින් පහළට හැලෙන ප්‍රමාණය සෙන්ටිමීටර 30ක් වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මේක දෙපැත්තටම 30 තියෙන වැඩි වෙනවනේ. දැන් සාමාන්‍යයෙන් ඒ කපා ගන්න මේසෙද්දත් රවුමක්නේ. කොටුවක් නෙමෙයිනේ. රවුමකට කොටුවක් දාන්නේ රවුමකට රවුමක් දාන්නේ. එහෙනම් ඔන්න ඔය වගේ මේසෙද්දත් දාන්නේ කපා ගන්න. ඔයාලා හරියට අඳගන්න. එතකොට මේ අද්දරින් පහළට වැටෙන ප්‍රමාණය 30යි. දෙපැත්තටම එක පැත්තකට විතර නෙමෙයි දෙපැත්ත. එහෙනම් දෙපැත්තටම 30 වුණා නම් අර 115ට 30යි 60යිනේ. මේ 30යි මේ 115යි මේ 30යි එකතු කරනවා. දැන් කීයද? 115යි 60යි මේ 30යි 60යි 115 175යි නේ. සෙන්ටිමීටර 175ක විස්කම්බයක් තියෙන මේසෙද්දක් තමයි මේකට ඕනේ. තේරුණාද? රවුම් මේසයකට මේසෙද්දක් දාන්නේ ඔහොම. දැන් මේ විස්කම්බය 115නේ.
100ක විශ්කම්භයක් තිබ්බනම් ඒත් ඔයා දැනගන්න ඕනේ කොහොමද හොයන්නේ කියලා. 200ක නෙවෙයි. එච්චර ලොකු ඒවා නෑ. අපි හිතමු විශ්කම්භය 75ක විශ්කම්භයක් තියෙන මේසයක් වුණා නම් ඒත් ඔයා දැනගන්න ඕනේ කොහොමද ඒකට මේසරෙද්ද හදන්නේ කියලා. පැහැදිලිද මේක? තේරුණාද? ආයි කියලා දෙන්න අවශ්‍යද? මේක ගණන් නෙවෙයි ඒ වුණාට පොඩ්ඩක් තේරුම් ගන්න කොහොමද ඒක උනේ කියලා. සෙන්ටිමීටර 115 කියන්නේ රවුමේ ප්‍රමාණය. විශ්කම්භය කියන්නේ අර මේ අරයන් දෙකනේ. ඒ කියන්නේ රවුමක ප්‍රමාණය හොයන්න විශ්කම්භය මේ මෙතන නම් මෙතෙන්ට ඇති දුරනේ. එහෙනම් ඒකට කපා ගන්න මේසරෙද්ද රවුමක්. පැහැදිලි. හරිද? එහෙනම් මේ රවුම පොට හැදුණා. මේ හිතාමින්න බෑ ඕන්න. දැන් මෙතන දාලා තියෙනවා ඒක කොහොමද උනේ කියලා. මේක ඇඳගන්න කොහොමද උනේ කියලා. හරි. මේක එපා. දැන් මේක පොතේ තියෙනවනේ අපි හොයමු එහෙනම් 100කට. මම කියනවා ඔයාලට සෙන්ටිමීටර 100කට ප්‍රශ්නිකුත් ලියාගන්න. සෙන්ටිමීටර 100ක විශ්කම්භයක් ඇති. රවුම් හැඩේ මේසයකට රවුම් හැඩේ මේසයකට සුදුසු මේසරෙද්දක් අඳින්න. ප්‍රශ්න දෙකක් දෙනවා ඒකම එන්න පුළුවන් ඒවා හරිද? ඊළඟට එම මේසරෙද්දට මෙහෙමයි එන්නේ ප්‍රශ්න. එම මේසරෙද්දට ගැළපෙන මොකද? නෑනේ. එම මේසරෙද්දට ගැළපෙන මෝස්තරයක්. මේක මම අද ප්‍රශ්න මේ පේපර් එක දැක්කා ඒකයි මම මේ අඳින්න කියන්නේ මෝස්තරයක් අඳින්න. දැන් මේසරෙද්දට ගැළපෙන මෝස්තරයක් බලමුකෝ කොහොමද අඳින්නේ කියලා. මේ දෙක කරන්න බලන්න. සෙන්ටිමීටර 100ක විශ්කම්භයක් ඇති රවුම් හැඩේ මේසයකට සුදුසු මේසරෙද්ද අඳින්න නෙමෙයි. සකසා ගන්නා ආකාරය දල රූප සටහනක් මගින් පෙන්වා දෙන්න කියලා තියෙන්න ඕන ප්‍රශ්නය. පෙන්වා දෙන්න. හරිද? හරිද? ප්‍රශ්න දෙක. කොහොමයි ප්‍රශ්න හැදෙන්නේ? ඔය විදිහට තමයි ප්‍රතිපිළිවෙල ප්‍රශ්න හැදෙන්නේ. මම මේකට විනාඩි 5ක් දෙන්නම් අඳින්න. අර දල මේ ඊළඟට මෝස්තරේ මට වැදගත් මෙන්න මේ මෝස්තරයත් මෝස්තරයක් වැදගත්. ඊළඟට මෙතන දල රූප සටහනක් තියෙනවා. දැන් හැඩ වැඩ දාලා ඉන්න අවශ්‍ය නැහැ. දල රූප සටහනක් අඳින්න.
හරි නේද? සෙන්ටිමීටර 100ක විශ්කම්භයක් තියෙන රවුම් හැඩයේ මේසයකට සුදුසු මේස රෙද්දක් සකසා ගන්න ආකාරයෙන් දල රූප සටහනක් වගේ පෙන්වා දෙන්නේ. ඒ විභාග ප්‍රශ්නයක් ඈ සෙන්ටිමීටර 100ක විශ්කම්භය නෙමෙයි. ඒක තිබ්බ 115 මම 100ක කියලා දැම්මේ. ඔන්න රවුම් හැඩයේ මේසය සෙන්ටිමීටර 100යිලු විශ්කම්භය. දැන් කොහොමද වෙන්නේ? 30යි 30යි දෙපැත්තට වැඩි වෙන්න ඕනේ. දැන් කීයද? කීයද අපි මෙසරද විශ්කම්භය? අනේ රවුම කැත වුණා. හොලා පිටල ගන්න. ඔයාලා නේද? හරි. ඉතරයක් දාලා. හරිනේ. 30යි 30යි 60යි 100යි කීයද? සෙන්ටිමීටර 1 30 60ක විශ්කම්භයක් ඔයාගේ මේසරෙද්ද දැන් තියෙනවා. තියනවද බලන්න? වැඩි අල්ලලා ගිහින්. ඉඳලා ගෲප් එකට දාලා අරගෙන. ඊළඟට මෝස්තරේ බලන්න ගෲප් එකට දාන්න නැන්ද කට්ටිය මෝස්තරේ මොන වගේද අඩුපාඩු කියන්නේ? ඒකටම මෝස්තරේ අඳින්න එපා ඈ. දැන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේස රෙද්දට ගැලපෙන මෝස්තරයක් අඳින්න කියලා මේස රෙද්ද අඳින්න අවශ්‍ය නැහැ. නිකම්ම මෝස්තරය අඳින්න. දැන් සාමාන්‍යයෙන් මේස රෙද්දකට මෝස්තරයක් මේක හරි. මලක්. දැන් මේ ඇඳලා තියෙන්නේ මල් නේ. හැමතැනම මල්. ඊළඟට ආය අපිට පුළුවන් නේද මේස රෙද්දක් නම් පළතුරු ගෙඩියක් අදින එක ගොඩක් හොඳයි නේද? මලකට වඩා මෙන්න මේ වගේ ඇපල් ගෙඩියක් අදින්න. හරිද? ඊළඟට ඒ ඇපල් ගෙඩිය මසන ආකාරය අර මේ මොනවද? විසිතුරු මැවුම් ක්‍රම මගින් පෙන්වා දෙන්න. එතකොට එහෙම නැත්නම් එම මෝස්තරය එක මෝස්තරේනේ අඳින්න තියෙන්නේ. මේ මෝස්තරේ මේසරෙත් දාගින් අදාළ නැහැ. දැන් මේ ගෲප් එකට දාලා තියෙනවනේ. එහෙම මේසරෙද්දට දැන් අනික මේ මේසරෙද්ද පුරාම දැන් මේ එක ප්‍රශ්නයක් විතරයි මේසරෙද්ද හදන ආකාරයේ දල රූප සටහන. දල රූප සටහනේ මෝස්තරේ අඳින්නේ නැහැ. මලක් නම් තනි මලක් අඳින්න. එහෙම නැත්නම් අපේ මේ වගේ පළතුරු ගෙඩියක් අඳින්න. හරි. ඊළඟට එම රූප සටහන එහෙම නෑ එම රූපය එම මෝස්තරය මසන ආකාරය මසා ගන්නා ආකාරය විසිතුරු නැහුම් මගින් දැන් මොකද්ද කරන්නේ? අපි ඒක මහන විදිය ලියන්න තියෙන්නේ. මෙම මෝස්තරයේ මෝස්තර විවිධ වර්ණ සහිත නූල් මගින් පිරවිලි මැස්ම එහෙම නැත්නම් සැටින් මැස්ම පිරවිලි මැස්ම දන්නව නේද? සැටින් මැස්මෙන් මම මේ මැහුම් ක්‍රම ටික කියලා දෙනවා ඉස්සරහට. සැටින් මැස්ම මගින් පිරවිය හැක. පිරවිය හැකිය. රූප සටහනේ දැක්වෙන ඇපල් ගෙඩිය රතු නූල් වලින් පින් මැස්මෙන්ද එහි කොළය කොළ නූල් කොළ පාට නූල් මගින් සැටින් මැස්මෙන්ද පුරවා
එහි නැට්ට තම්වැල් මැස්ම හෝ නැටි මැස්මින් මැසිය හැකිය. එච්චරයි. මාළු දෙයක් නැහැ. මම මෙතන කියලා තියෙන්නේ මේක සැටින් මැස්මෙන් ඕනම මොස්තරයක්. දැන් ඒ වගේ දෙයක් ආවොත් එහෙම දැන් ඕගොල්ලන්ට මොකක් හරි ඒ අදාළ මොස්තරයක් ඇදලා ඒක මහාන විදිය ලියන්න ආවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් එක්ක ඇඳුමකට එහෙම නැත්නම් මේසරෙද්දකට ඒ අදාළ මොස්තරේ තනි මොස්තරයකට ඒපර් ගෙඩියක් නැහැ ඒපර් ගෙඩියක් බටු ගෙඩියක් බණ්ඩක්ක ගෙඩියක් මොකක් හරි මොස්තරයක් අය මල් ඔක්කොම අදින්න අවශ්‍ය නැහැ මලක් නම් තනි මලක්. ඒක මහන්නේ සැටින් මැස්මෙන් ඊළඟට ඒක වටේ අවශ්‍ය නම් අලංකාර කරගන්න පුළුවන් මැස්මක් දාන්න එහෙම නැටි මහනවා නම් නැට්ට දම්බෙල් මැස්මෙන් හරි නැටි මැස්මෙන් හරි. එච්චරයි මා දැන් ලියලා නෑ මෙතන. මම දැන් පෙන්වා දෙන්න කියලා කතන්දරයක් කියව නිසා තමයි මම පෙන්නලා දුන්නේ. එහෙම නැත්නම් නිකම්ම ලියන්න කියලා තිබ්බනම් මම ලියනවා ඇපල් ගෙඩිය රතු පාටින් මේ ඇපල් ගෙඩිය සැටින් රතු නූල් මගේ සැටින් මැස්මෙන් මැසීම කොළ නූල් මගින් සැටින් මැස්මෙන් මැසීම නිකම්ම ලියනවා පොයින්ට් කරලා යටින් යට. එහෙම තිබ්බනම් නිකම්ම ලියන්න තිබ්බනම් දැන් මෙතන පෙන්වා දෙන්නට තියෙන්නේ. ඊළඟට නැට්ට එහි නැට්ට නැටි මැස්මෙන් හෝ තම්වැල් මැස්මෙන් දුඹුරු පාටින් මැසීම. එච්චරයි. දැන් පෙන්වා දෙන්න නිසා මම මේව ලිව්වේ. ඔය ප්‍රශ්න හැදෙන විදිහ ඉතින් මම ඔයාලට කියන්නේ ඔහොම තමයි එන්නේ. එතකොට ඔයාලට දැන් මේ හුරු වෙලා ගියාම අමාරු වෙටෙන්නේ නැහැ. මේ එකක් දැක්ක ගමන් බය වෙන්නේ නැහැ. හරි නේද ඒක? හරි. එහෙනම් ඉක්මනට යමු ඊළඟ එකට ආද සමචතුරස්‍රාකාර මේසෙද්ද ඒක නම් දැන් ප්‍රශ්න ලියලා ඉන්න අවශ්‍ය නැහැ ඉක්මනට ඒක ඇඳ ගමු. සමචතුරස්‍රාකාර මේසයක්. එහෙම නැත්නම් මේ කොහොම හරි කොටු වැඩේ මේසයක්. හරිද? දැන් සාමාන්‍යයෙන් ඒකේ ප්‍රමාණය බලන්නේ දිග වැඩි කිරීම පළලනේ නේද? ඒකේ ප්‍රමාණය බලන්නේ දිග වැඩි කිරීම පළල. දැන් මේක සමචතුරස්‍රාකාර මේසයක් නම් මේකේ දිග 100යිලු. පළලත් 100යි. හරිද? හතර පැත්තෙන්ම 100යි. මේ පැත්තෙන් 100යිනේ. එහෙනම් දැන් මේක දැන් ඔයගොල්ලෝ බලන්න කොහොමද 30 30 වැඩි වෙන්නේ කියලා. හතර පැත්තටම 30 30 වැඩි වෙන්න ඕනේ. මේ පැත්තෙන් ගත්තොත් මේ පැත්තට 30යි මේ පැත්තට 30යි වැඩි වෙනවා. හරිද? මේ පැත්තෙන් ගත්තොත් මේ පැත්තට 30කුයි මේ පැත්තට 30කුයි වැඩි වෙන්න ඕනේ නේද? 30ක් මේ හතර පැත්තෙන්ම වැටෙන්න ඕනේනේ. එහෙනම් මේකෙත් මේ පැත්තෙන් 30යි මේ පැත්තෙන් 30යි. මේකෙත් එහෙමයි. එහෙනම් මොකද්ද වෙන්නේ? 30 30 වැඩි වෙනවනේ. මේ පැත්තෙන් බැලුවොත් ඒ පැත්තට 30ක් වැඩි වෙනවා. මේ පැත්ත පළවෙනුත් 30 දිගෙනුත් 30. දැන් මොකද්ද වෙන්නේ? එහෙනම් මේ 100ට 30 30 දෙකක් එකතු කරාම 100 260යිනේ. මේ පැත්තෙනුත් 100ට
30 ඒවා දෙකක් එකතු කරාම 160යි. එහෙනම් ඒ ගන්න මේසරෙද්ද දි ප්‍රමාණය 160 වැඩි කිරීම 160 වුණා නම් හරි. තේරුණාද? අන්න එහෙමයි කොටු හැඩේ මේසයකට මේසරෙද්දක් නිර්මාණය කරන්න. ඒ විදිහට. තේරුණාද ඔයාලට? දැන් කොටු හැඩේ මේසයකට එක සමචතුරස්‍රාකාර හරි මොකක් හරි කොටු හැඩේ මේසයකට මේසරෙද්දක් නිර්මාණය කරනවා දිගට අනිවාර්යෙන්ම 30 30 දෙපැත්තට 30 60ක් එකතු වෙලා පළලටත් 30 30 දෙපැත්තට 60ක් එකතු කරනවා. එච්චරයි. ටික වැඩි කිරීම පළල. අය හදා දින්න අවශ්‍ය නැහැ. 160න් 160 වැඩි කරලා පෙන්වන්න අවශ්‍ය නැහැ. එහෙමයි වෙන්නේ කියලා නිකම්ම මේ විදිහට චිත්‍රය ඇඳලා පෙන්නුවම ඇති. තේරුණානේ? මිස් මුලින් කියපු ටික ඇහුන්නේ හරිද? මේක 100යි නේ. පළල 100යි, දිග 100යි. හරිද? ඒ කියන්නේ සමචතුරස්‍රයක් නිසා. එහෙනම් ඒකට දැන් 30 30 දෙපැත්තට වැඩි වෙන්න ඕනනේ. පළලටත් 30 30 දෙපැත්තට වැඩි වෙනවා. දිගටත් 30 30 දෙපැත්තට වැඩි වෙනවා. 30 ඒවා දෙකක් 60යිනේ. එහෙනම් 160 වැඩි කිරීම 160 වෙන්න ඕනේ මේසරෙද්ද. මම පෙන්න මේ 30ක් මේ පැත්තටත් වැඩි වෙනවා. 30ක් මේ පැත්තටත් වැඩි වෙනවා. හතර පැත්තෙම 30 30 වැඩි වෙනවා. එහෙනම් 160යි. 160 වැඩි කිරීම 160 වෙන්න ඕනේ. තේරුණානේ? මේ මේසරෙද්ද ප්‍රමාණය. දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ දැන් මේ 100නේ මම දැම්මේ. 90. 90 දිග වැඩි කිරීම පළල 90 එන මේසරෙද්දකට දැන් හොයලා බලන්න කීයද කියලා කියන්න. දිග සහ පළල කීයද? දිග වැඩි කිරීම පළල 90 තියෙන මේසයකට මේසරෙද්දක් නිර්මාණය කරන්නේ කොහොමද? දෙපැත්තට කීයද වැඩි වෙන්නේ කියලා බලමු බලලා කියන්න. කීයද එතකොට? මේ දෙපැත්තට 30 30 වැඩි කීයද? 120යි. 120යි බලන්න. මේ එහෙනම් 90ට 60ක් එකතු කරන්න 30 ඒවා දෙකක්නේ. මේ පැත්තට 90ට 60ක් එකතු කරන්න 120ට වැඩි නේ. 120යි කියලා නේ කිව්වේ. 60යි 60යි 120යි ඇයි පුතේ 30 30 දෙපැත්තටමනේ. එක පැත්තකට නෙමෙයි ඈ. ඔයා බලන්න එක පැත්තකට විතරයි. 150යි. 150යි සෙන්ටිමීටර. තේරුණාද මේක හැදිච්ච විදිය? වැඩි ඇල්ලලා ගියද? හරිනේ නේද? එහෙනම් ඕනෙම ගානක් ඔය වගේ තමයි. ඊළඟට මේසරෙද්ද ඇදලා පෙන්නන්න ඕනේ. මේසරෙද්ද ඇදලා පෙන්නන්න ඕන විදියට.
හරි නේද? ඒක ඉවර කරමු. ඊළඟට අපි යමු මේස දරනු. මේස දරනු. දැකලා තියෙනව නේද මේස දරනුවා? මගේ ගාව මේ ඊට වඩා මපු එකක් තිබ්බා. දැන් මට හොයාගන්න බෑ. මේස රෙද්දයි මේස දරනුවයි දැන් මට මේ වෙලාවේ හොයාගන්න බෑ. පන්තිම ගාලා තැන් තැන් වල දාලා. මේ දැනට මම මේක පෙන්නන්නම්. මේස දරනුව කියන්නේ මේක. දන්නවනේ? ටේබල් මැට් එක. හොඳට බලාගන්න. මේස දරනුව එතකොට මේ මේස